ආයුබෝවන් මං අද ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් කිසස් රෙසිපි එකක්. මේක හදන්න ඔයගලන්ට අමුද්‍රව්‍ය දෙකක් විතරමයි ඕන වෙන්නේ. එහෙනම් එන්නකෝ බලන්න මොනවද ඕන වෙන්නේ කියලා. මං මෙතන අරන් තියෙනවා බිත්තර සුදු මද ග්‍රෑම් 100ක්. ඒ වගේම සීනි ග්‍රෑම් 200ක්. ඔයගොල්ලෝ මේක හරියටම කිරලා අරගන්න. බිත්තර සුදු මද වගේ දෙගුණයක් ඔයගලන්ට සීනි ඕන වෙනවා. මේ බීට් කරන්න ගන්න බෝල් එකේ වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. සුදු මද වලට වතුර පොඩ්ඩක්වත් මිශ්‍ර වෙන්නත් බෑ. ඒ වගේම තමයි සීනි ගන්නකොට ඔයගොල්ලෝ ගොඩාක් කුඩා කැට අරගන්න. එහෙම නැත්නම් ග්‍රයින්ඩ් කරලා අරගන්නත් පුළුවන්. ඒ වගේම බීටර් කටු වලත් වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. අපි දැන් මුලින්ම බිත්තර සුදු මද ටික හොඳට පෙනෙනකම් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි සීනි එකතු කරන්නේ. සීනි එකතු කරනකොට ටික ටික එකතු කරගන්න ඕනේ අපි. දැන් මම සීනි ටික තුන් පාරකට වගේ එකතු කරගන්නවා. දැන් නම් මිශ්‍රණය ටිකක් තද ගතියක් ඇවිලා තියෙන්නේ. ඒත් අපි තව ටිකක් බීට් කරගමු. අපේ මිශ්‍රණය මේ විදිහට අනිත් පැත්ත හැරෙවුවාම මෙන්න මේ වගේ ස්ටික් බීට්ස් හැදිලා තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ කඳු කඳු හැදෙන්න ඕනේ. එතකොට තමයි අපේ පදම හරියන්නේ. ඉතින් ඔයාලට මේක සුදු පාටටම හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැමති වර්ණයක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම මේක ක්‍රිස්මස් තීම් එකට හදාගන්න නිසා තව වර්ණ දෙකක් භාවිතා කරනවා. දැන් මම මේ මිශ්‍රණය කොටස් 3කට වෙන් කරගෙන කොටස් 2කට පමණක් වර්ණ දාගන්නවා. අනිත් කොටස මම සුදු පාටින්ම පාවිච්චි කරනවා. මම අද මේකට නොසල්ස් 3ක් පාවිච්චි කරනවා. ඕගලන්ට නොසල්ස් නැත්නම් නිකන් පයිපින් බෑග් එකක් විතරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. කලරින් පාවිච්චි කරනකොට ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. එකපාරට නැත්තම් වැටෙන්න පුළුවන් කලරින් ටික. දැන් මම උස වීදුරුවකට පයිපින් බෑග් එකක් දාගෙන පරිස්සමෙන් මිශ්‍රණය පුරව ගන්නවා.
දැන් මම oven එකේ තැටියට බේකින් පේපර් එකක් දාගන්නවා. ඒක අලව ගන්න ඕගලන්ට මේ කිසස් මිශ්‍රණයම පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේ විදිහට වටේට කිසස් මිශ්‍රණයෙන් ටිකක් ගාලා බේකින් පේපර් එක අලව ගන්නවා. දැන් ඕගලන්ට කැමති හැඩයකට මේක හදා ගන්න පුළුවන්. මං හදන විදිහටම හදන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කැමති විදිහකට හදා ගන්න. ඕගොල්ලන්ගේ ළඟ තියෙනවා නම් විතරක් ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා මේක සරස ගන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්ය නැහැ. තියෙනවා නම් විතරක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මගේ කිසස් ටිකේ හැඩය හදාගෙන ඉවරයි. දැන් මේක බේක් කරනකොට විශේෂයෙන්ම කියන්න ඕනේ oven එක ප්‍රීහීට් කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට අංශක 100කට පැය එකහමාරක් මේක බේක් කරගන්න පුළුවන්. පැය එකහමාරකට පස්සෙත් ඕගොල්ලෝ oven එක අරින්න එපා. මේක නිවෙනකම්ම තව පැයක් විතර oven එක ඇතුළෙම තියාගන්න. ඉතින් මේ තියෙන්නේ මම පැය එකහමාරක් බේක් කරලා තවත් පැයක් විතර oven එක ඇතුළෙම නිවෙන්න තියලා අරගෙන ආපු කිසස් ටික. දැන් මේ ටික හොඳට හයි වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ යාළුවනේ මම ක්‍රිස්මස් තීම් එකට හදාගත්ත කිසස් පිගාන. ඉතින් ළඟ එන නත්තලට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හදලා බලන්න. හරිම ලේසි. ගෙදර බිත්තරයි සීනි තියනවා නම් ඔයගලන්ට හදාගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ පෙන්වන ප්‍රමාණය වගේ 3 ගුණයක් මට හදාගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ගොඩාක් රසයි මේක. ඉතින් මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඕනම ප්‍රශ්නයකට ඔයගලන්ට පිළිතුරු සපයනවා. ඒ වගේම දන්නේ නැති කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් මම මතක් කරනවා. මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කිතුණු යාළුවෝ හැමෝටම සුබම සුබ නත්තලක් වේවා.